ඕගනික් කැමිස්ට්‍රි වල එන පරිවර්තන දෙකක් සාකච්ඡා කරනවා. තවද මේ 19 වෙනිදා අද අපි සාකච්ඡා කරන පරිවර්තන දෙක අදාළ ප්‍රශ්න අපේ WhatsApp ගෲපේ තියෙනවා. ඔයාලට WhatsApp ගෲපේ link එක අපේ YouTube channel එකේ description එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හැම වෙලේම අපිට එන අප්ඩේට් එක WhatsApp ගෲපේ හිටියොත් ඔයාලට අප්ඩේට් වලින් හැම වෙලේම මේ ප්‍රශ්න ටික ඔයාලට ලැබෙනවා. ඒතකොට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම WhatsApp channel එකත් එක්ක දිගටම අප්ඩේට් එකේ ඉන්න. ඒතකොට ඔයගොල්ලන්ට අපි දාන ප්‍රශ්න එදාම ඔයගොල්ලෝ උත්සාහ කරලා මේ සාකච්ඡා බලනවා නම් තමයි ඔයාලා ලකුණ වැඩි කරන්න පුළුවන් කියලා මං හිතන්නේ. හරි. එතකොට ඕල්ඩන් බැලුවොත් ඔයගොල්ලන්ගේ LL කෙමිස්ට්‍රි පේපර් එකේ ළමයි ලකුණු 23ක්. ලකුණු 23ක ෆුල් ඕගොල්ලන්ට ලකුණු 23ක ප්‍රශ්නයක් තමයි ඕගනික් කෙමිස්ට්‍රි එක කියන්නේ. එතකොට මම කියන්නේ MCQ ස්ට්‍රක්චර් පේපර් එක හා essay පේපර් එකේ එකතුව. MCQ සාමාන්‍යයෙන් 10කට 5කට වැඩි 10කට අඩු වගේ ගණක් MCQ වෙනවා. ඊට අමතරව ලකුණු 150 රචනා ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 100ක තර ස්ට්‍රක්චර් ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට බැලුවොත් මුළු පේපර් එකේ ලකුණු ඕගොල්ලෝ දන්නා හම්බෙන්නේ කෙමිස්ට්‍රි පේපර් එකේ 1000න්. 1000න් ලකුණු 250ක්. 1000න් ලකුණු 250ක්. අපි ඒක බලමු ප්‍රශ්නයක් විදියට. 100ට කීයක් හම්බෙනවද කියලා. ඕගනික් කෙමිස්ට්‍රි අපි බැලුවොත් අපි දන්නවා MCQ අපි හිතමු 7-8ක් වගේ හැම 8ක් හිතමු. essay එක ලකුණු 150යි. ස්ට්‍රක්චර්ස් එකට 100යි. අපි ඒ දෙක එකතුව බලමු 250යි. මේ 1000න් 250යි නේ. දැන් අපි මේක 100න් වැඩි කරලා බලමු. මෙතින් 100ට කීයද රචනා ප්‍රශ්න පත්‍රයට. ඒ කියන්නේ ස්ට්‍රක්චර් essay එකයි. බැලුවොත් ලකුණු කීයද? ලකුණු 25ක් නේ. 125ක්. හැබැයි 125 දෙකට බෙදෙනවානේ. දන්නවනේ ඔයගොල්ලෝ ෆුල් MCQ 50ක් හම්බෙනවා. ඒතර MCQ 50 ලකුණු 50යි. ඉතුරු 50 තමයි මේකට හම්බෙන්නේ. ඒතර මේක 100 නේ බැලුවේ. මේක අපව දෙකට බෙදෙන්න ඕනේ. කියන්නේ 12.5යි. 12.5ක් කියන්නේ ස්ට්‍රක්චර් හා essay ස්ට්‍රක්චර් දෙකම හරිය. essay එකයි ස්ට්‍රක්චර් දෙකම ලකුණු 12.5ක ලකුණක් හම්බෙනවා. අමතරව වාර්තාව ලකුණු 8ක් හෝ ඊට අසන්න ගණක් හම්බෙන. ඇත්තරම බැලුවොත් ලකුණු 23න්නේ. يعني ලකුණු 10ට වැඩි නේ. කියන්නේ 11ක් වගේ MCQs හම්බෙනවා. හරි. දැන් අද අපි සාකච්ඡා කරන්නේ මේ essay ප්‍රශ්නෙල වැඩිම ලකුණක් හම්බෙන ප්‍රශ්නයක් තමයි අපි ටාගට් ගන්න. ඒකේන ළමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මම දාලා තියෙනවා පරිවර්තනයක් මගේ group එකේ. ඔයගොල්ලෝ WhatsApp group එකේ link එක මම ඉස්සරහට මේ YouTube video එකේ අප්ඩේට් කරනවා. ඔයගොල්ලෝ දන්නවා මුලින්ම එන්නේ සාමාන්‍ය පරිවර්තනයක්. මේගොල්ලෝ පියවර ටික දෙනවා. පියවර ටික කියන්නේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දෙනවා. පියවර ටික දෙන්නේ නැහැ. පියවර ටික අපි හොයාගන්න ඕනේ. අමුද්‍රව්‍ය ටික දෙනවා. ඒගොල්ලෝ පියවර හිස්තැන් දෙනවා. අපි පියවර ටික පුරවන්න ඕනේ අර දෙන අමුද්‍රව්‍ය ටික දාලා. එතකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත්